build up the decorations, which gives. හරිම දුෂ්කර වගේම බොහොම අනතුරුදායක ගමනක් ඉතින් travel diaries තවත් වීඩියෝ එකක් අරන් අද ඔයාලා හම්බෙන්න ආවා. ඇවිල්ලා ඉන්න අද අපි කේව්ස් වලට කැන්බරා ඉඳලා ටිකක් දුර එන්න ඕනේ. ටිකට් කවුන්ටර්ස් මේක තමයි බලන්න ආවේ. වික්ටරි කේව්ස් එකට ගන්නනේ. ගුහා වගේ හදලා තියෙන්නේ. වික්ටරි කේව් එකනේ. වික්ටරි කේව් එක. මේ කැම්ප් ග්‍රවුන්ඩ් ලේඅවුට් එක තියෙනවා. මේ තියෙන වික්ටරි කේව් එක. වික්ටරි කේව් එකේ මැප් එක තමයි මෙතන තියෙන්නේ. කේව් එක අපි මෙතන තමයි ફોකස් කරන්නේ. මේ තියෙන අනිත් ඒවා OC Vibes Travel Diaries අද ඇවිල්ලා ඉන්නවා අපේ ඩයරි එකේ තවත් දවසක් ගැන කතා කරන්න. මේක නම් ටිකක් වෙනස්ම දෙයක් අපිටත් මෙහි ඉන්න අයටත් ඒ වගේම ලෝකෙ මේ වීඩියෝ එක බලන අයටත් ගොඩක් වෙනස් දෙයක් වෙයි. වෝම්බියන් කේව්ස්. ඉතින් වෝම්බියන් කේව්ස් කියලා කියන්නේ මෙහි තියෙන අවුරුදු දහස් ගාණක් පැරණි ගල් ගුහාවල් තියෙන තැනක්. ඉතින් අපි මේකෙන් මේකට සිලෙක්ට් කරගත්තේ වික්ටරි කේව් කියන එක. ඒක ගොඩාක්ම ලස්සන තැනක්. ඉතින් ඒකේ තමයි අපි ටිකට්ස් අරගෙන මේ මැදට වෙනකන් ඇවිල්ලා ඉන්නේ දැන් පළවෙනි ස්ටෙප් ටික. ඉතින් මෙතනින් පල්ලෙහාට තමයි පොඩ්ඩක් ටිකක් ඩේන්ජර් ඒරියා එකක් තියෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා මෙන්න මේ ෆොටෝ එකේ පේන මේ වික්ටරි කේව් කියන එක ඇතුළට අපි ගිහිල්ලා මේක ඉතින් ඇත්තරම බොහොම ලෝකේ දුර්ලභම ආදිවාසීන් ජීවත් වුණු ඒ වගේම ලොකු ඉතිහාසයක් තියෙන තැනක්. මාර ලස්සන තැනක්. ඉතින් අපේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු අයිඩියාස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් OC Vibes Travel Diaries එක එකතු වෙලා යන් ඉස්සරහට අපි පෙන්නන්න මොකද්ද මේ වික්ටරි කේව් කියලා කියන්නේ. ටිකක් අමාරු වැඩක්. හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි මේක. උනාට ඉතින් අපි යනවා කේව්ස් මේ කියන්නේ ටිකක් මෙහෙ ආයටත් හරි
අමුතු දෙයක්. ඉතින් බලමු මෙතන තියෙන දේවල් ටික පෙන්නගෙන යන්න. මෙතන තියෙනවා මෙතන තමයි අපි යන්නේ. අපි යන්නේ පික්ට්‍රී කේවකට දැන් අපි ආයෙ පෙන්නනවා පොඩ්ඩක් බලන්න නෑට. වටින් දැක්කේ මෙතන තියෙන යන්න. ආව මෙහෙම පල්ලෙහා. හරි. හරි. ඔන්න දැන් අපි තැනට ආවා. දැන් බලමු ආවා ආර හිරින් පිළිගන්න. කේව් එකට දැන් තියන්නේ අතුලට යන්න. දැන් ෂා මාරු කියන්නේ පිස්සු හැදෙන මේක. Nali, let's go. Wait, නෙමයි හිතා ගන්න බැරි දැනක් කිව්වා. ලොකු දුරක් නේද ඉතින් මේක මේ සීතලයි කියන්නේ. පිස්සු හැදෙනවා. මේ මෙතනින් එළියට යන්න තියෙන්නේ මෙහෙමද? Water dripping, splashing and flowing over the rocks can begin to deposit calcite and slowly build up the decorations which gives the caves their beauty. From this point, the pathway leads you into one of the largest chambers in the Wombian Caves complex, known as the Opera House Cabin. If you have missed part of the commentary, or you just like to gaze longer, simply wait for the feature line. Me. Enjoy yourself conducted victory cave experience. Wombian Caves Reserve was proclaimed in 1865 and is today managed by the New South Wales Parks and Wildlife Service. A division of the environment. Oh, see, there it is. අපි ඉඳකටම මෙතනින් ඉඳකට ගියා ඕකේ පාර පෙන්නන මැප් එකේටම මැප් එකෙන් මෙයා මේකෙන් පෙන්වනවා අර අනිත් පැත්තෙන් එන්න. ඉතින් මේක ඉවර නම් අපි යමු. බලන්න. ඔළුවදී And cultures of our early visitors. Fantasy is still a popular topic of cave interpretation today and has become an important බලන්න ඔළුවදී There is little record of the early history of Wombian Caves. Aborigines මෙතනින් එහාට යන්න බෑ. thousands of years ago. යන්න බැරි මොකක් හරි ඇතිනේ. සමහර උඩින් වැටෙනවා කියලා. ඔය තමයි යන්න එපා කියලා කිව්වේ. John Oxley, the Surveyor General of New South Wales, and John MacArthur, pioneer of the Australian wool industry, were leading a party in search of great. ඔන්න ඉතින් අපි ආවා තැනට
හරිම දුෂ්කර වගේම බොහොම අනතුරුදායක ගමනක්. ඉතින් අපි ආවේ තරන්නේ මේ වීඩියෝ එක හැමෝටම පෙන්නනවා. ඉතින් මම දන්නේ මෙහි ඉඳලත් අපිට මාරම අත්දැකීමක් මේක. ෆස්ට් ටයිම් මම නම් මේ වගේ තැනකට ආවේ. මගේ යාළුවොත් එහෙම තමයි. ඉතින් බලමු වීඩියෝ එක එකතු වෙලා ඉන්න අපිත් එක්ක.